දක්ෂමයට මොකක්ද කියන්නේ කරන්න තියෙන්නේ මේ දවස් 14 දක්ෂමයට 14 උත් වෙනවා සතිය 4 ගහන ගේනවා කියන්නේ. එක්කමත් ඔයාලට කියන්නේ දවස් දෙකකට පාඩම් කරලා ටයිම් එක අපි දිග වෙලා යනවා කියන්නේ. මම ඒ කාලේ කරේ දවස් දෙකකට තිබ්බේ. මම මේ දවසේ මේ සබ්ජෙක්ට් එක කරනවා. ඒකට මම කොහොමද වගේ ස්කෝලින් සබ්ජෙක්ට් වලට බැලන්ස් කරලා පැතිකඩ මම කොහොමද සතිය වැඩි ඉවර කරා. හැබැයි දැන් ඔයාලට ඒක කරලා ටයිම් එකක් නැති නිසා ඔයාලට වෙන ෂෝට් නෝට්ස් අරගෙන මම ෂෝට් නෝට් හදලා නැති කෙනෙක්. එම කරන්න ඔයාලට වෙලාවක් නැහැ. ඒ නිසා ඔයාලට තියෙන දැන් හැබැයි ඔයාලගේ අපේ එකේ ඉකෝන් එහෙම පාස් පේපර්ස් ගොඩක් වෙනස් වුණා. ඒ කියන්නේ පාස් පේපර් කරලා ගියාට අපිට ඉකෝන් MCQ එක තිබ්බේ ගොඩක් අලුත් දේවල්. අර කලින් යන පැටර්න් එකට කිසිම දෙයක් තිබෙන්නේ නැහැ. එහෙම බලද්දී ඔයාලට දැන් පාස් පේපර් විතරක් කරලා මදි. පුළුවන් තරම් ඔයාලා මොඩල් ක්වෙස්චන්ස් කරන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොඳ පේපර්ස් කියන ස්කූල් ටිකක් තියෙනවා අපේ ලංකාවේ. ඒතර අපේ පාසලේ පේපර්ස් හොඳයි ස්ටෑන්ඩඩ්. එතකොට දේවිගේ ඔය වගේ පේපර්ස් 4-5 කරගෙන හැමදාම එකම ඒවා කරන්නේ. අපිට සර් දුන්නා. මම නම් මගේ යාළුවෙකුට ඉල්ලගත්තා. ඒ වගේ පේපර්ස් කරලාම තමයි දැන් ඔයාලට මේක කරන්න වෙන්නේ. දැන් වෙනවා මම අද මේ පාඩම් කරනවා. ඒක කී කරන්න තරම් ඔයාලට ටයිම් එකක් නැහැ සර්. ඒ නිසා ඔයාලට තියෙන්නේ පේපර්ස් හොඳට ඔයාලා ඉතින් කරන්නම් ඔයාලා කරන්න එපා. අක්කා කියනවා වැදගත් දෙයක් එයා ෂෝට් නෝට් ගහුවේ නෑ කියලා. හරි. ඒතර එයාගේ ප්‍රධානම ගේම තමයි පේපර්ස් ලියන එක. පුළුවන් තරම් පේපර්ස් ලියන එක. ද පේපර්ස් හොයාගන්න රබඩේකුත් කිව්වා. සර්ලගෙන් ඉල්ලන්න. හරි. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝත් ඉන්නවා ඔය ලොකු WhatsApp group වල ඉන්නවනේ. එතකොට ඒකේ පේපර්ස් දානවා ඒකේවනේ. ඒවත් ගන්න. ඒවා ෆෝන් එකෙන්ම කරනවද print එකක් ගන්නවද? මම නම් ෆෝන් එකකින් කරේ නෑ. මම print එකක් අතේ තියාගෙන ඉතින් අපිට ඒක ලියා ගන්න පුළුවන්. දැන් සමහර අපි ප්‍රශ්න තියෙනවා දැන් සිලබස් එකේ ප්‍රශ්න නෑ. හැබැයි ඒවා ඇවිල්ලා තියෙන ප්‍රශ්න. ඒ දේවල් ඔයා ඒ අදාළ අපේ නෝට් එකේ තියෙන තැන ගිහලා ඒක ලියලා ඒක පාඩම් කරන්න ඕනේ. එතකොට ඔයා ආයෙ පාඩම් කරද්දී පොත පෙරලද්දී අර අලුතෙන් හොයාගත්ත කරුණු ටිකත් අපේ තියෙන ටියුට් එකේ තියෙන ටිකට අමතරව ඒ ටිකත් ඔයාලටයි මතක් වෙනවා. ඒ වගේ මේ ගොඩක්ම අක්කා ඔළුවේ තියන් කියන්නේ ඉකොනොමික්ස් එක. ඉකොනොමික්ස් එක කියන්නේ. ඉකොනොමි තමයි ගොඩක් කියමු දින අලුත් පොයින්ට් අකවුන්ටිං එහෙම කොහොමත් නැහැ. මේ BS එකේ පොඩි තැන් විතරයි තියෙන්නේ. ඉකොනොමි එකේ තමයි මේ වගේ ගොඩක් තැන් තියෙන්නේ. මේකෙන් අපි අලුත් පොයින්ට් එකක් හම්බෙච්ච ගමන් මේකේ ඔයාලගේ නෝට් එක නම් ඔයාලා රිෆර් කරන්නේ නැත්නම් මොකක් හරි තව රිසෝස් බුක් එකක් තියෙනවා නම් ඒකේ හරිය ඔයාලා අදාළ දේ ඒක ලියන්න. ඒක ලියලා මදි පාඩම් කරන්නත් ඔය පාඩම් කරගෙන අලුත් තැනක කියවන තේරුම් ගන්න. මේ ප්‍රශ්න තේරෙන්නේ නැත්නම් දන්න කෙනකින් අහගන්න. එතකොට ඔයාලට අලුත් පොයින්ට් එන්න එකතු වෙනවා. දැන් කොහොමද ඔයාලා වෙනම පාඩම් කරන්න වෙලාවක් නැති නිසා හොඳම දේ පේපර්ස් ටිකක් අරගෙන මේ ටික කරන්න. ඒක කරනවා කියලා නිකන් කරන්න එපා. ටයිම් තියලා කරන්න. මොකද ගොඩක් වෙලාවට ඔයාලට වෙලාව හොද වෙන එක තමයි වෙන්නේ. දැන් මගේ එක්ස්පීරියන්ස් එක කිව්වොත් මට ඉකොන් BS ටයිම් ඇති වුණා. කවුන්ටිං වල මම ගානට තමයි වෙලාව ගියේ. සාමාන්‍ය ෆස්ට් මම පේපර්ස් දැන් අපි 2012 ඉඳන් මම කරා. එතකොට හැම ෆස්ට් පේපර් එකම මම සාමාන්‍ය පැයකමාරේ වගේ ඉවර කරනවා. මට අනිවාර්යයෙන් විනාඩි 35ක් පැයක ඉස්කෝලේ එකත් අපේ ඉතිරි වෙනවා. හැබැයි ඒ වෙලාවේදී අපිට මදි වුණා. මේ මට විනාඩි 10ක් විතර තමයි කරන්නේ. මට ආයි බලන්න වෙලාවක් තිබ්බේ නෑ. පැන්සලෙන් ඉගෙන තියෙන ටික පෑන් ලියන්න වෙලාව ඉතුරුනේ. ඉතින් ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම දන්නේ ඔයාලගේ පේපර් එක මොන වගේ දෙයක් වේද කියලා අපි ඕන දෙයකට රෙඩි වෙලා ඉන්න ඕනේ. පස්සේ ලියලා පස්සේ අඬන්න බෑනේ. මොකද තමන් පුරුදු වෙලා ගියොත් ඒ දෙයට ලේසි ප්‍රශ්න කරන්න එපා. මේක ලේසි මේක කරලා ගාම අපිට අර සැටිස්ෆැක්ෂන් එකක් එනවා මේක මම කරානේ කියලා. හැබැයි එතනින් එහාම වැඩක් වෙන්නේ නැහැ. මොකද ඊට වඩා අමාරු එකක් තමයි ඔයාලට ඒ ලෙවල් එකේ ඉන්නේ. ඒ නිසා ලේසි ප්‍රශ්න තෝරගෙන මම ඒක විතරක් කියනවා කියලා දැන් ඔයාලා ගොඩක් අපේ යාළුවන්ගේ දෙන්න තිබ්බා. මම මේ ප්‍රශ්න කරනවා. මම මේක අතාරිනවා. මම මේක කරන්නේ. එහෙම හිතලා යනවා පේපර් එක ලියන්න. ඒක කරන්න එපා. දැන් ඔයාලා ක්ලාස් වලත් කියන්නේ මේක කරන්න මේක කරන්න කියලා. එහෙම තව කෙනෙක් කියන දයක් ඔයා කරන්න යන්න එපා. ඔයා ඕවරෝල් මුළු සිලබස් එකම බලන්න. මොකද අපි දන්නේ නැහැ ඔයාලා රෙඩි වෙනා යන ප්‍රශ්නේ අමාරු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට ඔයාලට අර අනිත් ප්‍රශ්නේ හොඳට ලකුණු ගන්න තිබ්බා. ඔයා පොඩ්ඩක් හරි ඒක හරියට පාඩම් කරලා ගියා. ඒක ඔයාලා දැන් පේපර්ස් ලියද්දි පර්ෆෝමන්ස් ටෙස්ට් ලියද්දි මම කවදාවත් පර්ෆෝමන්ස් ටෙස්ට් ලියද්දි මේ හිතාගෙන මම මේක ලියනවා මේක ලියනවා. ඒ තියෙන ප්‍රශ්න ටික මට මම නිකන් රෆ්ලි බලන්න ඔයාලා තමයි මේකෙන් ලකුණු කීයක් එකතු කරගන්න පුළුවන්. විනාඩි 5ක් 10ක් ඒකට වෙන් කරා කියලා ඔයාලා පාඩුවක් වෙන්නේ නැහැ.
මොකද ඕවරෝල් මුළු පේපරේ ආ ප්‍රශ්න ටිකම ලියලා මේක අමාරුයි මම වෙන එකකට යනවා කියලා හිතලා ආයෙ මුලින්ම ලියනවට වඩා විනාඩි 5ක් 10ක් කැප කරලා ඒක තමයි මේ ලකුණු ටික ගන්න පුළුවන් කියන එක හිතන ලියන එක තමයි කොහොමද දේ. දැන් මෙතන ඉන්නවා මේ ඔයා ගොඩක් කතා කළා උනන්දු අයට. දුර්වල අය මොකද්ද කරන්න ඕනේ? S එකේ ඉන්න අය මොකද්ද කරන්න ඕනේ? උන්ට එකක් ගන්න බැරිද? B එකක් ගන්න බැරිද? ඔයාට ඒකේ අත්දැකීමක් නැතුව ඇති හැබැයි. ඔයා වාගේ පැත්තෙන් කියන්නකො ඔයාට පුළුවන් ද? දුර්වල කෙනා මොකද්ද කරන්නේ? බේසික් කියන්නේ යා බේසික් මොකද්ද? ගෙදර ඉන්න සාමාන්‍යයෙන් දැන් ලකුණු අඩු කට්ටිය දැන් හිතනවා දැන් මම මාස් තුනයි තියෙන්නේ ඒ නිසා මේක මට මදි වෙයි මේ කාලේ කියලා. ඒ කොමර්ස් කරන ළමයිට මේ මාස තුන ඇති සාමාන්‍යයෙන් තමන්ගේ S මට්ටමේ ඉන්නවා නම් B සමහර A වලට යන කඩේට ඇති. අඩු මට්ටමේ ඉන්න අයට මම නම් සජෙස්ට් කරන්නේ ඔයාලා ඔයාලගේ ෆ්‍රී ටයිම් තියෙනවා නම් ඔයාලා ෆෝන් යූස් කරන, ටීවී බලන, යාළුවොත් එක්ක කතා කරන ඒව පොඩ්ඩක් අඩු කරන්න. මොකද ඒ දවස් ඉවරලා ඔයාලා දැන් අපි මේ ෆ්‍රී එකේ ඉන්නා වගේ ඉන්න පුළුවන් යුනිවර්සිටි යනකම්. එතකන් ඕක පොඩ්ඩක් නවත්තලා ඔයාලා ඒ හැම මොහොතකම තමන්ට ගන්න පුළුවන් ප්‍රතිඵලයට යන්න ඒ හැම මොහොතක්ම අපිට වැදගත් වෙනවානේ. ඒ දේවල් කරන්න. ඉතින් එතනදී ඔයාලට පේපර්ස් කරන්න ඕන නොලෙජ් එක නැති වෙන්න පුළුවන්. එහෙනම් ඔයා කරන්න තමන්ට පුළුවන් විදිහට. අඩුම තරම් දැන් අපිට මුළු සිලබස් එකේම තියෙන පාඩම් 18යි. ඒකෙන් අපි අන්තිම පාඩම ලොකුට මම බලුවෙත් නැහැ. හැබැයි ඒක කියව ගන්න ඕනේ. ඒක පාඩම් කරන්න. මොකද MCQ අනිවාර්යයෙන්ම එකක් හෝ දෙකක් එකකින් එන නිසා. එතකොට ඔයාලා මෙතනදී කරන්න ඕනේ අඩුම තරමේ ඒ මුල් පාඩම් ටික හරිය 12 වසරේ ඔයාලට ඇත්තටම කිව්වොත් මගේ අත්දැකීම නම් 13 වසරේ පාඩම් ටිකකින් අපිට හොඳට ලකුණු ගන්න පුළුවන් 12 වසරේ පාඩම් වලට වඩා. මොකද 12 වසරෙන් අහන ප්‍රශ්න වලට සාමාන්‍යයෙන් වෙන හැලි ගණන් උත්තර අපිට ලියන්න ඕන වෙලාවල් එනවා. හැබැයි 13 වසරෙන් අපේ මැනේජ්මන්ට් එතකොට මේ මැනේජ්මන්ට් එකෙන් එන සෙග්මන්ට්ස් ටිකක් තිබ්බනේ. අන්න ඒ ටික හරිම ලේසියෙන් ඒ කියන්නේ ඩිරෙක්ට්ලි අපිට ආන්සර් එක ලියන්න පුළුවන්. දැන් කල්පනා කරන ඉඳන් මේ එන ටිකට කෙලින්ම අපිට උත්තරය ලියන්න පුළුවන් නිකම්ම ලකුණු දෙකක් කියනවා. අර එතන පාඩම් කරන්න තියෙනවා. හැබැයි එතන ඔයාලා ප්‍රැක්ටිකල් විදියට ඒ දේ ඉගෙන ගත්තාම ඔයාලට පුළුවන් වෙනවා මේ ප්‍රශ්නට උත්තරේ ලියන්න. මොකද අර නිකන් ඒක කෙලින්ම උත්තරේ ලියන්න පුළුවන්. මැද ක්‍රවුඩ් එකක් ඉන්නවා ශමෙන්. ඒගොල්ලෝ හැමදාම දැන් තාම එක එක්සෑම් එකයි මගේ පරණ අත්දැකීම කියන්නේ 65යි 62යි 67යි 68යි අර ලකුණු 31 එනවා 100කට. ලකුණු 21 එනවා 100කට. මේ 65 මිනිස්සයට ඒකක් ගන්න බෑ අන්තිමට. ලකුණු 60කින් පටන් අරගෙන. තේරුමක් නැහැනේ මේ ගමන. වැඩිපුර ඒගොල්ලන්ට කියන්නේ. ඒගොල්ලෝ මොකද්ද කරන්න ඕනේ? ඒ ලකුණු 60 තියෙන කෙනාට ඒකකට යන 75ට වඩා ගන්න බෑ කියන්නේ එතන තියෙන්නේ ඔයාලගේ වැරද්ද. ඒ කියන්නේ ඔයාලගේ කිසිම උනන්දුවක් නැති එක තමයි එතන තියෙන්නේ. That's the point. main point එක. සිලාවට කතාව ඒක. හරි. එතනදී ඔයාලට උමනාව තියෙන හරිය දැන් මම ලකුණු 60යි මම ඊළඟ ටර්ම් එකේ 68ක් කරගන්න. ඔහොම කියන ඔයාලට හිතෙනවා නම් අන්න ඒක තමයි දෙන්න ඕන දේ. හැබැයි මේ හිතෙන්නේ නැහැ කියන්නේ ඒක ඔයාලගේ වැරද්දක්. ඒක ඔයාලා දැනගන්න ඕනේ තමන් මේ කැප කරන අවුරුදු දෙකට හරියන්න. ඒ අපි කියනවානේ වපුරන දෙයට හරියට ලස්සන හම්බෙන්නේ අන්න ඒ විදිහට දැන් මේ අවුරුදු දෙක මම නාස්ති වෙන්නේ නැති වෙන විදිහට රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙනවා මම දැන් මොකද කරන්න ඕනේ. ඒක තමන්ට ඒ ෆීලිං එක එන්න ඕනේ තමන් ගැනම හිතන්න. මොකද මෙතනින් තමයි ඔයාලගේ මුළු ලයිෆ් එකේම ගොඩක් වෙලා චේන්ජ් වෙනවා ලයිෆ් එකේ දේවල් මෙතනින් එහාට ඔයාලා කැම්පස් යන ගන්නවා ඔයාලා සිලෙක්ට් වුණාම එතනින් මේ දේවල් වෙනස් වෙද්දී ඔයාලගේ ලයිෆ් එකේ එක වැදගත් තැනක් තමයි මේ A level එක කියලා කියන්නේ. ඉතින් ඔයාලා ඒක ගැන හිතන්න ඕනේ. මේක සුළුවෙන් හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් ඔයාලට 65ක් ගන්න පුළුවන් කියන ඔයාලා මොඩල් කියන එක නෙමෙයි. ඔයාලා යම් දෙයක් තේරුම් ගන්න මේ දේ ධාරණය කරගෙන ඒක හරියට ලියා ගන්න පුළුවන් තරමට ඉන්නවා. එතනින් යාට ඔයාලා කරන්න ඕනේ චුට්ටක් වැඩි කරගන්න. පොඩක් මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. නිකන් හිටියා කියලා කිසිම කෙනෙක් ඔයාලට ඇවිල්ලා ලකුණු ටික දීලා යන්නේ නැහැ. තමන් දැනගන්න ඕනේ ඒක තමන්ට හරියන විදිහට තමන්ට මොනවා හරි පැටර්න් එකක් තියෙනවනේ දැන් මම කොහොමද ෂෝට් නෝට් හරියන්නේ මම මේ වැඩේ කරන්නේ. මම කරන්නේ පොත මුලින්ම කියවලා ඒක මම කියව ගන්නවා. ඒ කියන්නේ මම නිකන් මගේ ගෙදර කට්ටියත් එක්කත් මම කතා කරද්දී එයාලට මම කියලා දෙනවා සමහරවිට. අනියා පොඩි අර ටීචින් කන්සෙප්ට් එකක් වගේ තමයි මගේ යන්නේ. මම නිකන් හිතනවා මෙතන කවුරු හරි ඉන්නවා මම එයාට උගන්වනවා කියලා හිතාගෙන තමයි මම නිකන් කියනවා. ඒකට මට ඒක මතක හිටිනවා. අන්න ඒ වගේ ඔයාලට මොකක් හරි ටෙක්නික් එකක් ඇති. අන්න ඒක මුලින් අඳුර ගන්න. මේක අඳුර ගන්න දැන් හැබැයි චුට්ටක් පරක්කුත් වෙයි. හැබැයි එහෙමයි කියලා අතාරින්න එපා. ඒක ඉගෙන ගන්න. ඔයාලා හරියන දේ මුලින් Tamanට හරියන්න මොකක්ද ඒ පැටර්න් එක වල කරන්න. එතකොට ඔයාලට පුළුවන් අර 60 ඉන්න කෙනා 65ට ඇවිල්ලා ඊට පස්සේ එහෙමම කෙනෙක් ඒකකට යන්න. පාස් පේපර්ස් ගැන චුට්ටක් තව පොඩ්ඩක් කියන්න මේ
පාස් පේපර්ස් කී පාරක් ඔයා කළාද? accounting කී පාරක් කළාද? BS roughly කොහමද? econ කොහමද? මම ඒ කියන්නේ 5 පාර 6 පාර එහෙම කරේ නැහැ. දැන් සර් අපේ ඩියුටි එක කොහොමද තියලා තියෙනවනේ ඒක කරා. ඒකට ඒක මම හෝම්වර්ක් දුන්නා මේ ටික කරා. මම තනියෙන් ඕනනම් මම තනියෙන් ඇත්තටම කරේ දෙපාරයි. මොකද සර්ගේ වෙනම අපිට අන්තිමේදී හම්බුණා පොඩි පොත් දෙකක් වගේ දෙකක් ඒ දෙක කරා. ඊට පස්සේ මං ගත්ත පේපර්ස් ටික තිබ්බනේ. මොඩ එකක් දුන්නානේ 19 20 21 දුන්නා. 22 20 24 දෙනවා ඉස්සරහට. දැන් ඒතකොට පොත් දෙකයි තමයි පොත් දෙකයි. ඒ වගේ 25 දෙක දාලා දෙන්න. එතකොට ඒක කරා. තව මගේ පොතෙන් මම කරපු ටික කරා. ඇත්තටම BS කරේ මම දෙපාරයි. accounting අන්තහම ක්ලාස් එකේ කියලා වෙනවා ගොඩක් වෙලාවට. එතකොට accounting අපේ ඉස්කෝලේත් අපේ සර් අපිට කරා. එතකොට accounting 3 පාරක් 4 පාරක් කරේ නේද? accounting අනිවාර්යයෙන්. මොකද අපේ ඉස්කෝලේ මේ තනියම කී පාරක් කළාද? තනියම ටයිම් කළා කිව්වා. ටයිම් කරලා තමයි මම පේපර්ස් කරේ. තනියම කොහොමද අනිවාර්යයෙන්ම දෙපාරක් accounting කරා. දෙපාර ෂේ. අපි 4 පාර කියන්නේ ඔය කරන වාර ගණනත් එක්ක අපි දෙපාරක් කරාම ඇති. මම කිව්වේ මාත් දෙපාරයි කළේ කියලා. ඉකෝන් නම් මම එකපාරයි කරේ. මොකද මම ඉකෝන් ගැන ඉස්සෙල්ලා ආසන සබ්ජෙක්ට් එකක්. මේ හැබැයි මම එහෙමයි කියලා කතාරියේ නෑ මම ඒක කරා. මේ ඉකෝන් මම එකපාරයි මම තනියෙන් ටයිම් කියලා කරේ. මේ ඒවත් මම ඊට පස්සේ සර්ලාට දුන්න මාක් කරලා දෙන්න කියලා. ඒකට සර්ලා මාක් කරලා දෙනවා. අපි එදා මේ කවුද සසිප් එකේ කෝල් එකක් ගත්තේ. සයින් විත් දෙසී කට්ටියත් එක්ක ඒ වෙලේ කිව්වා ඉකෝන් තමයි මම කැමති නැතිම විෂය. එතකොට මම ඒ නිසා ඉකෝන් සතියට දවස් මම අනිවාර්යෙන් දවසක් හරි ඉකෝන් කරනවා. ඒ කියන්නේ එකම පේපරේ මම ආයි රිපීට් කරන්නේ නැහැ. මම සර් අපේ සර් ගාව තියෙන ඕන තරම් පේපර්ස්. එයාලගෙන් ඒවා ඉල්ල ගන්නවා. ඒවා කළා මම අනිවාර්යෙන් MCQ නම් සතියට ඒ කියන්නේ 50 එක පේපර් එක තියෙන ක්ලාස් එකේ ආයි වෙනම එකක් මම සර්ගෙන් ඉල්ලන් එනවා. මම ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් කරේ. ක්ලාස් එකකට ගියේ. ඒකට මට කොහොමද සර්ගෙන් ඉල්ලන්න පුළුවන්. ඒතර මම අනිවාර්යෙන් MCQ සතියට 100ක් කරනවාම තමයි. පාස් පේපර් එකට අමතරව මම හොයාගත්ත වෙනම මොඩල් ක්වෙස්චන් පේපර්ස් වල ඒවා. විසාක පේපර්ස් ඒ වගේ. ඒවා අතර දීවි ගොඩක් අපේ ඉස්කෝලේ දැන් මම කරේ. මොකද ඒවා එක එක තැන් තියෙනවා අපිට නිකන් අලුතෙන් දේවල් ඉගෙන ගන්න මම ඊට පස්සේ ඒවා අහනවා සර්ගෙන්. ඊට පස්සේ සර් මට කියලා දෙනවා. ඒ විදිහට කරා. හැබැයි මම අර ඉකෝන් හැමදාම වගේ මම පාඩම් කරා. මම සාමාන්‍ය ඉකෝන් පාඩම් කරා. මම ඉකෝන් ක්ලාස් තිබ්බේ සැටර්ඩේ. මම ඉකෝන් පාඩම් කරන්නේ සන්ඩේ and වෙන්ස්ඩේ. යන්න පන්ති ඉන්න ඕන විදිය. පන්ති ඉන්න ඕන විදිය කියන්නේ. ඔව් මුලින්ම ඔයාලා දැනගන්න ඕනේ ක්ලාස් හැමදාම එන්න. ක්ලාස් කට් කරන්න. ඔයාලට එක එක දේවල් වැටෙන්න පුළුවන්. මමත් ඉස්කෝලේ යන කාලේ මම ක්ලාස් කරනකොට මම කොහොමද කට් කරේ නේද? අනිත් රෙකෝඩින් එක හරි ඉල්ලගත්තා. හැබැයි රෙකෝඩින් එක ඉල්ලුවට සමාන බැලෙන්නේ නැහැ. ඇත්තටම රෙකෝඩින් බලනවා කියන වැඩේ වෙන්නේ නැති දැන් ඒක නිකන් බොරුවක්. සමෙන්ට බැලෙන්නේ නැහැ කියන්නේ මේ හිතන්නකො බැලෙන්නේ නැහැ නේ. දැන් තුනක් මම යන ක්ලාස් එකේ මම දැන් සති 3ක විතර රෙකෝඩින්ග්ස් වල මම තාම ඒක බැලුවේ නැහැ. ඉතින් ඒ වගේ තමයි. ඔයාලා රෙකෝඩින් බලනවා කියලා හිතන්නපා මෙතනට. දැන් මේගොල්ලෝ බලයි මොකද්ද යන ක්ලාස් එක කියලා. මේ A level results එන්න කලින් යා මේ ඕකේ. මම මේ A level result එන්න කලින් law college මේ apply කරලා ඒ exam එක ලියන්න මම class යනවා. ඒක මේ law school එකකට යනවා. ඒකේ classes ටික මම තාම online යන ඒත් මම එහෙමයි කියලාත් මම recording ටික නම් බාන්න වෙලාවක් නැති වුණා. ඒ නිසා ඔයාලට කොහොමද මන් දන්නවල වෙලාවක් නැහැ. මොකද මම දවස් ටිකේම ගෙදර ඉඳලා මට බලන්න බැරි වුණා කියන ඔයාලට කොහොමද බෑ. මොකද ඔයාලට class වල subject තුනටම ඔයාලා class කරනකොට paper කියයි revision කියයි theory කියයි පැක්ටිකක්නේ. accounting econ BS සතිය තුල ඒ classes වලට යන්න. පසුව cover කරන්න ඉන්න එපා. යාළුවන්ගෙන් බලන් ලියන ඒවා එහෙම නැත්නම් ඉතින් guide එක බලන් ලියන්න පුළුවන් නේ. එහෙම ඔළුවට යන්නේ නැහැ. ඒක එක condition එකක් ඒක. ප්‍රධාන දෙයක්. ඒ විදිහට තමයි ඔයාලා අනිවාර්යයෙන්ම papers කරන්න. මොකද papers කරා ඔයාලා කොච්චර පාඩම් කරලා වැඩන්නේ ඔයාලා papers කරලා අර ප්‍රශ්නයක් එන්නේ කොහොමද කියන එක ඔයාලගේ ඇහැට හුරු නැත්තම් ඔයාලට ඇත්තටම අර එකපාරම paper එකක් ලියුවාම කොහොමද අපිට අර පළවෙනි පාර ලියන paper එකක් අපිට අමාරු වෙනවනේ. ඒ වගේ තමයි ඔයාලා අනිවාර්යයෙන්ම exam එකක් නේද performance test එකක් ලියනවා. ඒක කලින් එක ආයි බලන්න බලලා ready වෙන එක කියන්නේ මම එකෙන් කිව්වේ ඒක නේ. ready වෙන එක කියන්නේ performance test ready කියන්නේ. performance test එක ලියන දැන් පළවෙනි එකේ මට තිබ්බත් ලකුණු අපි දැන් 86යි. අපි දැන් මේගොල්ලන්ට මේ මාගින් එකක් දෙනවා printed මාගින් එකක් දෙනවා. ඉස්සර දුන්නේ අපිට තිබෙන්නේ. WhatsApp group එකට දාන්නේ නේ. ඔයාලට ඒක හොඳයි ඩිප්‍රිටෙන් මාර්කින් එකක් හම්බ වෙනවා කියන ඔයාලට highlight කරගන්න නම් highlight කරලා ඒ අවශ්‍ය points එහෙම කරන්න පුළුවන්. ඔයාලා ටෙස්ට් එකක් ලියන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාලා ඉස්කෝලේ ටෙස්ට් එකක් හරි ක්ලාස් එකේ ටෙස්ට් එකක් හරි ඔයාලා නිකන් ඔය කියලා ලියන්න එපා. ඒක ඇත්තටම වැඩක් නැති දෙයක්. අපේ තියෙන්න ඕනේ preparation කියලා දෙයක්. එතකොට තමයි අපිට පුළුවන් වෙන exam එක හරියට කරන්න.
අනිවාර්යෙන් මම performance test එකේදී අපේ ඒ කාලේ අන්තිම කාලේ මාසෙට 2ක් ලිව්වා. එතකොට එකක් බලලා අනිත් සමහරට අපි සරලව කියනවා course papers ටික කියන තාම මාගේ ඉවර නෑ කියලා. මම කරන්නේ මම ඒ ටික මගේ පළවෙනි මාසෙකට 86යි. ඉතින් එහාට ඔක්කොම මම අනුගමනය ගත්තේ. මම එක දෙයක් තමයි අනිවාර්යෙන් අර වැරදෙන එක මම ඒක ආයෙ පාඩම් කරනවා. ඒ කියන්නේ ඒක මතක හිින ගම මම ඒක ආයෙ බලනවා papers ටික මම බලලා මොනවාද මගේ වැරදුනේ. මට මේ ප්‍රශ්නේ දැන් මම පහයින් කරන්නේ ඉතින් අර අතාරින්න මට හේතුනේ මොනවාද? මට මොනවාද බැරි වෙච්ච ප්‍රශ්න මම ඒ ටිකට තමයි අවධානය යොමු කරන්නේ. මොකද ඒ වගේම ප්‍රශ්නයක් පේරවල කියවොත් අපිට අතාරිනවා නිකන් ලේසි ප්‍රශ්නයක් වගේ වෙන්න පුළුවන්. එතකොට ඔයාලා කරන්න ඕනේ ප්‍රෙපරේෂන් තියෙනවා. නිකන් ඔය ඇවිල්ලා ලියන්න එපා. ඊට කලින් නැස අර තමයි එක පේපරයක් හරි බලන්න. නිකන් පෙරලලා හරි බලන්න මේවා තමයි ප්‍රශ්න කියන්නේ. ඒව හරි බලන්න. නිකන් ඔහේ ඇවිල්ලා ලියලා නිකන් ලියන්නම් වල ලියන්න එපා. අපේ සමහර ළමයි ඉන්නවා. අනේ මම පාඩම් කරේ නෑ නේ මම හිටියේ මේ පෙට්ටියේ. මගේ යාළුවෝ ටික මමයි සායනී පාඩම් කරේ නෑ. එයා යනට තමයි ලකුණු ගත්තේ. එහෙම කට්ටියක් ඉන්නවා. පාඩම් කරන්න නැතුව ලකුණු ගන්න කට්ටියක් ඉන්නේ. හැමෝම එහෙම නෑ. ඒ නිසා තමන් දැනගන්න ඕනේ තමන්ගේ තත්ත්වය මොකක්ද කියන එක. අරයට පුළුවන් නම් මට පුළුවන් කියලා එහෙම හිතන්න යන්න එපා. තමන් දැනගන්න ඕනේ තමන්ගේ තත්ත්වය. දැන් එයා කිසිම පේපර් එකක් ලියන්න හැබැයි පර්ෆෝමන්ස් ටෙස්ට් ලකුණු ලොකුට තිබෙත් නෑ. හැබැයි ඒ ලෙවල් එක හරියට කරගත්තා. එහෙමයි කියලා ඔයා එහෙමයි මමත් එහෙමයි කියලා හිතන්න බෑනේ. ඒ නිසා තමන් දැනගන්න ඕනේ තමන්ට කරන්න පුළුවන් මොනවද කියන දේ. මුලින්ම ඔයාලා කරන්න ඕනේ පේපරයක් හොඳට බලලා ඒක පොඩ්ඩක් හැට හුරු කරගෙන ප්‍රශ්නයක් දෙකක් කියවලා ලියලා පොඩ්ඩක් පුරුදු වෙන්න. ගොඩක් අය අහන්නේ අර පාස් පේපර්ස් ගොඩක් කොච්චර කරාද කියන එක. ඒක ඔයාලට ඩිපෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ දැන් මම දෙපාරක් කරා වුණාට සමහරට ඒක හතර පාරක් පස් පාරක් කරනකම් හරියන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒක එක එක්කෙනාගෙන් එක එක්කෙනාට ඒක වෙනස් වෙනවා. ඉතින් තමන් ඉගෙන ගන්න ඕනේ. මට accounting සාමාන්‍යයෙන් ඒ දවස්වල කරද්දි මේ මට අර questions දැන් accounting paper එක අරන් අපි හිතමුකෝ හිමීට සතියක්ම එක paper එකක් කරනවා. ඊට පස්සේ මට ඒක මදි. ඊට පස්සේ මාත් කළේ ටයිම් කරලා මුළු paper එකම ඒ කියන්නේ පැය 3 නම් මුළු paper එකම ලියනවා පැය 3ට සාමාන්‍යයෙන් දැන් උත්තර මතකනේ. එන මතකනේ. එහෙම ලියද්දි එහෙම දැන්ට පොඩක් එහෙම කරපුවාත් උස්සන් එක්කෙනෙක් ඉන්නවා හරි. එහෙම කරද්දි මේ මාර පොයින්ට්ස් ටිකක් එනවා. ඒ කියන්නේ පේපර් එක හදන එකාගේ ස්ටයිල් හදන එකා කිව්වට පේපර් එක හදන ප්‍රොෆෙසර්ගේ මේ කැම්පස් කට්ටියනේ මේවා හදන්නේ. මේවා ඉස්කෝල වලින් නෙමෙයි හදන්නේ. ඒගොල්ලන්ගේ ස්ටයිල් එක තේරෙනවා. මූ මාර පුරා මූ මෙන්න මේ පොයින්ට් එක මේ වහලා දෙන්නේ කියලා. ඒක එකපාර දෙපාර එන්නේ නැහැ. නේ ඒක හතරවෙනි පාර කරන්න ඕනේ. මම ඔය 4යි කියලා කියන්නේ ඒකට. ඒක කිව්වට මන් දන්නේ නැහැ කිව්වට ඒක එන්නේ නැහැ. ඒක වා කරලා බලන්න. ඊට පස්සේ අපිට ගියායි ඒක මාර සුපර් මාර පට්ට කියලා. අනික එක විෂයක් එහෙම හදනකොට දන්නේම නැහැ ඉතුරු දෙක මෙහෙම උඩ යනවා. ඒක මට O level කාලේ අත්දැකීම උදේ මැත්ස් එක. ඉතින් මැත්ස් එකේ ලකුණු ගන්න ඉතුරු ටිකේ ලකුණු ටික එනවා. මන් දන්නේ නැහැ කොහොමද එන්නේ කියලා. A level එකෙත් එහෙමයි. A level එකෙත් accounting එක මං හරිම කැමති accounting එකට. accounting එක උස්සන්න මේ අනිත් දෙක තව කරන්න හිතනවා. ලකුණු ගන්න හිතනවා. ඔයාට questions නම් මොනවා හරි අහන්න. අද අපි revision එකේ එච්චර හිතන්න ඕනේ නැහැ. මොනවාද questions තියෙන්නේ? වැඩි ඉවර වෙන්න ඕනේ මොන කාල සීමාවෙද? අන්න එක චුට්ටක් කියන්න. ඔව් දැන් වැඩි ඉවර වෙන්නේ කොයි කාල සීමාවෙද කියලා අපි ඉවර කරන්නේ අන්තිමට. ඔව් සර් ඉවර කරේ අපිට සති 3ක් විතර කියලා. හැබැයි ඒක අවුලක් වුණේ නැහැ මොකද අන්තිම පාඩමනේ මේ පාර බෑ මේ පාර අන්තිම දවස් දක්වා උගන්වනවා. මේ පාර මේගොල්ලන්ගේ තිබෙන නොවැම්බර් ඔයාලගේ අගෝස්තු. ඉතින් රෂ් එක යන්නේ. දැන් මෙතනදී ඒ කියන්නේ ඔයාලගේ ක්ලාස් එකේ සිලබස් එක කවර් කරන්න අන්තිම උනා කියලා ඒක අවුලක් වෙන්නේ පවා එතනට එනකන් තියෙන ටික ඔයාලා රෙඩි වෙලා හිටියම අරක විතරයි පාඩම් කරන්නේ. දැන් ඔයා අන්තිම වෙනකන් මුළු පාඩම් 18ම තියාගත්තොත් එතන ඉතින් සර්ට බ්ලේම් කරන්න බෑ සර් අන්තිම වෙනකන් හිටියා කියන එක. ඔයාලගේ වැරදි. මොකද අවුරුදු දෙකක්ම ඔයාලා ඇවිල්ලා පාඩම් 18 බැත්තා. ඔයාට accounting syllabus ඉවර වෙනකන් ඉඳලා papers කරන්න ඉන්න එපා. දැන් ඉඳන් කරන්න ඕනේ. එදාට සති දෙකයි මාසයයි කල් තියෙන accounting syllabus ඉවර වෙද්දි මම example කියන්නේ. ඉකෝන් අන්තිම මොකද syllabus ඉවර වෙන්නේ. ඔව් දැන් අපිට ඉකෝන් ඉවරුනේ මාසයක් තියලා. ඒතර මාසයක් තියලා ඉවරුණා කියලා නිකන් හිටියේ නෑ. පුළුවන් විදිහට ලියන්න පුළුවන් ප්‍රශ්න ටික ලියලා අර අතාරින්නේ අර උගන්නන්න නැති ප්‍රශ්න ටික. ඊට පස්සේ ඒව අතාරියා කියලා ඊට පස්සේ අමතක කරන්නේ නෑ. ඒව ආයි කරන්න ඕනේ ඔයාලා. දැන් මෙතනදී දැන් මම එකපාර දෙපාරම කියලා කිව්වා ඒ ඇවිල්ලා මම තනියෙන් කරපු එක. දැන් ඔයාලා ක්ලාසස් වලත් අනිවාර්යෙන්ම ඕක කරනවා අනිවාර්යෙන්ම පාඩමේ අන්තිම ටියුට් එකේ තියෙනවනේ ප්‍රශ්න ටික එළවල පාස් ක්වෙස්චන්ස් කියලා අනේ ඒවත් කරන්න.
හෝම්වර්ක් දුන්නා කියලා නොකර ඉන්න එපා. ඒව කරන්න. එතකොට ඔයාලා ඒ ප්‍රශ්නේ එතන දැකලා ඔයාලා තනියෙන් පේපරේ ගෙදර කරද්දී ඔයාලට මතක තියෙනවා මේක මෙතන තිබ්බ නේද කියලා. සමහර එදා වැරදෙන්න පුළුවන්. ඔයා තනියෙන් පේපරේ කරද්දී ඒක හරියන්න පුළුවන්. ඔයාට ෆ්‍රී දවස් කීයක් තිබ්බද සතියට? මට ෆ්‍රී තිබ්බා බදාදා මම ෆ්‍රී. ඉරිදා මම ෆ්‍රී. තාස්පෙට්ද මම ෆ්‍රී. ඔදවස්වලට මම ෆ්‍රී තිබ්බේ. ඒ ෆ්‍රී දවස් මැනේජ් කළේ කොහොමද? ෆ්‍රී දවස් මොනවද කළේ? ඒක විශේෂ තුනම කළාද? නෑ ඒ කියන්නේ සාන්තිම කාලෙද? නෑ ඔයාලට ෆ්‍රී දවස් තුනේ ඔව් මම අර සබ්ජෙක්ට්ස් බෙදාගෙන තිබ්බනේ. ඔව් එතකොට මම දැන් ඒ දවස් ෆුල් මේක විෂයක්. ඒ දවසේ ෆුල් හැබැයි මම අන්තිම කාලේ වෙද්දී දවසට සබ්ජෙක්ට් දෙකක් මම පේපර්ස් අන්තිම කාලේ කරේ මම පාඩම් කරේ මම ඉවර කරා ඒ පාඩම් කරලා BSc එකේ අන්තිම පාඩම මේ ටික තිබ්බා. මොකද අපිට ඒ කාලේ සර් මට මතකයි අපි ඒ මොකක් හරි අලෙවිකරණේ පාඩම ඉවර වෙලා නම් ඊළඟ සතියේ ඒකේ ටෙස්ට් එක. ඒතර එහෙම තියෙද්දි අර පාඩමයි අපිට එකතු වෙන්නේ නැහැ මට අර මුළු පාඩම ඉවර කරන්න මාසයක් යන්නේ පාඩම් කරන්න. ඒතර අර සර් අද කරන්නේ මම ඊළඟ දවසේ පාඩම් කරනවා. මට වෙලාව නැතුණත් මම මගේ ෂෙඩියුල් එක පොඩ්ඩක් හදනවා මම ඊට කලින් දවසේ. මොකද බැලන්ස් කරන්න ඕනේ ඉස්කෝලේ දේවල් එක්ක. එහෙම බැරිනම් දැන් හිතන්නක මට මං බදාදත් මං ගොඩක් වෙලාවට BS පාඩම් කරා. දැන් බදාද මට උදේ ඉස්කෝලේ ගිහිල්ලා හවස ගෙදර එද්දි මට හවස ගෙදර එන්න බැරි වෙනවා ඉස්කෝලේ මොනවාරි එක්ස්ට්‍රා දෙයක් පැටලලා. ඒතර මම කරන්නේ දැන් මං දන්නවනේ නිකන් අහරුවාද මං ක්ලාස් ගිහින් ඇවිල්ලා මං හෙට මේක වෙන්නේ නැහැ. මම ඒක දානවා ඊළඟ මං තියෙන ෆ්‍රී දවසකට. එහෙම කරලා ඔයාලා බැලන්ස් කරගන්න ඕනේ. එතකොට තමයි ඔයාලට ඒ රිද්ම් එක මේන්ටේන් කරන්න පුළුවන් වෙන්නේ. නෝමල් ඉතින් සාමාන්‍යයෙන් ඒ ලෙවල් ළමයි කොහමද රෑ 12 දක්වා ඇරලා ඉන්නේ සාමාන්‍යයෙන් ඔයා ෂෙඩියුල් එක කොහමද ගියේ උදේද මම මුල් කාලේ මම 10 වෙනි දිනේ මම උදේ නැගිටින මනුස්සෙක් නෙවෙයි. සාමාන්‍යයෙන් මම 9ට විතර ගෙදර ඉන්නවා නම් නැගිටින්නේ. හැබැයි මම දවල් කාලේ නිදාගන්නවා. මම දවල් කාලේ කියන්නේ මම දැන් මේසෙට යනවා සාමාන්‍යයෙන් 10ට නැගිට සමාජ 8ට උදේ නැගිට්ටා මම 10 වෙනි මේසෙට ගිහලා මම එතන 6 වෙනකම් කොහොමද ඉන්නවා. ඊට පස්සේ සමාජ ගෙදර නැති වෙනවා. ඒක දේවල් වෙනවා. ගොඩක් එළියට යන දේවල් තිබ්බා. එතකොට මේ මම ආයෙ ඇවිල්ලා දෙකෙන් ගොඩක් වෙලාවට පාටි සනම්මනක් තියෙනවා. ඒක ඉවර වෙලා ඇවිල්ලා මම අර බලලා මං කොච්චර නිදිමත වුණා. මම කරන්නේ පාන්දර 2ට ආවත් අර එදා දවසේ මම ගෙදර ඉන්න වරුවේ පාඩම් කරපු ටික තේනවනේ. ඉතින් මම අර විනාඩි 10ක් විතර අරගෙන අම්මටත් ඉන්න කියලා අම්මචුටක් ඉන්නේ කියලා මම බලනවා. බලලා තමයි මම නිදාගන්නේ. ඒතර මට ඔළුවේ තියෙන මම දැන් මේක බැලුවා නේද කියන දේ. ඒක එහෙමම ඔයාලා ගිහිල්ලා ඇවිල්ලා අමතක කරන්න එපා. ගෙවල් වල ෆන්ක්ෂන්ස් තියෙද්දි එහෙම වෙනවා. ඉතින් ඒ දේවල් ඔයාලා දැනගන්න ඕනේ බැලන්ස් කරන්න. පොතේ මිහිර වෙලා ඉන්නත් එපා. මොනවාද? සතියේ තියාගත්තට කමක් නැහැ. සන්ඩේ වගේ. ඔව් නැත්තම් පිස්සු වැදෙනව නැත්තරම. මගේ සන්ඩේ තමයි තිබ්බේ. එතකොට මම කරන්නේ සර් කිව්ව කාටුන් ටික සිරසෙයි පිරුවේ කියලා මම ඒ ටික බලනවා. ඔව් මම ඔක්කොම බලනවා. මේ ටික බලලා එදා ෆ්‍රී එකේ ඉඳලා මොකද එදා ඔක්කොමලා ගෙදරනේ ඉතින් කොහේ හරි යනවා නම් එහෙම ගිහිල්ලා හැබැයි ඉතින් මෙලොව වැඩක් නොකරේ නෑ හෝම්වර්ක් එකක් හරි මම කරනවා. ස්පෙෂල් ඩෑට් තියෙනවා යාළුවෝ කියයි මම පාඩම් කරන්නේ නෑ මේ ඕවනම් අහන්න යන්න එපා. හරිද? යාළුවෝ කියන කතා අහන්න යන්න එපා. තමන් කරන්න තමන්ට දෙයි. එයාගේ මම පාඩම් කරේ නෑ මට පාඩම් කරන්න බැරි වුණා. ඒ බොරු කතා. හරිද? අපි එහෙම කියපු ළමයි රිසල්ට් අරන් දෙනවා. අපි පුදුම වෙනවා. අපි මූට මූට බලාගෙන මෙයාගේ පාඩම් කරන්නේ නෑ කියලා කියලා. එනනම් පාඩම් කරලා රිසල්ට් එකත් ඇවිල්ලා. ඒවට රැවටෙනවා යාළුවෝ පාඩම් කරන්නේ නැහැ මම පාඩම් කරන්නේ නැහැ. ඔහොම නම් හිතන්න යන්න එපා. තමන් කරන්න තමන්ට දේ පොඩ්ඩක් ආත්මාර්ථකාමී වුණා කියලා වරදින්නේ නැහැ. විශේෂ දෙයක් තමයි ඔයාලා පාස් පේපර්ස් හරි මොනවා හරි පේපර්ස් කරද්දී ටයිම්ස් එකක් ටික් කරද්දී ඔයාලා අර ගෙදර දැන් වටපිටාවේ තියෙනවා නම් මොනවා හරි ශබ්ද එහෙම නැති නිකන් අර හිත කාම් වෙලා කියන මම ඒ කාලේ පැතුලේ පේපර්ස් කරේ නෑ 10ට පටන් ගන්නවා 10ට ඒ කියන්නේ පැය දෙකේ පේපරයක් නම් 10ට පටන් ගන්නවා MCQ එකක් නම් 10 ඉඳන් 12 අපි ලියන පේපර් එකක් නම් මම 9 මාට වගේ පටන් ගන්නවා මොකද එතකොට මේ කවුරුදෙම කෑ ගහන්නේ සද්ද බද්ද මුකුත් නෑ නිකන් හරිම නිස්කලංකයි එතකොට ඔයාලා පුළුවන් කන්සන්ට්‍රේට් කරලා මේ එක්සෑම් එකට හරියට විදිහට මේක ලියන්න. ඒකෙත් ඉස්සර දැන් ෆෝන් එක දැන් ගන්න ඕනේ නැහැ ඒ පැය 3 ඇතුළත. ඒ කියන්නේ පේපරේ සම්පූර්ණයෙන්ම ඉවර වුණාට පස්සේ චෙක් කරලා තියන්න. මොකද ඇත්තටම ෆෝන් එක ගත්තාම ඒක ඩිස්ට්‍රැක්ෂන් එකක්. ඔයාලා පේපරේ හරියට මේ ඒක හරියටම ලියන්න බැහැ නේද? මොකද ඔයාලා ඩිස්ට්‍රැක්ට් වෙනවා. ඒ නිසා පේපර් එක ඉවර වුණාට පස්සේ අර උත්තර ටික බලන්න අන්න දැන් හිතන ප්‍රශ්නෙක නැවතිලා ඉන්න එපා. දැන් මම තනියෙන් කරන්නේ මේක මට ඕනනම් ඉවර කරන්න පුළුවන් කියලා. එහෙම හිතන්න එපා. ඔයාලා හිතන්න මම දැන් මේ ලියන එක්සෑම් පේපර් එක. දැන් A level එකක් නම් මම මේ ලියන A level මගේ පේපර් එක. කියලා හිතලා ලියලා පස්සේ ඔයාම චෙක් කරගන්න. ඔයාලා චෙක් කරන්න බැරි නම් ඔයාලගේ ඉස්කෝලේ සර් කෙනෙක්ට හරි ක්ලාස් එකේ සර් කෙනෙක්ට හරි දෙන්න. ඒතර සර් චෙක් කරලා දෙනවා. ඒකෙන් බලන්න තමන්ගේ ලකුණු ටික.
වැඩි වීමක්ද තියෙන්නේ අඩු වීමක්ද තියෙන්නේ මොකද අපි යන්න ඕනේ මෙහෙම නෙමෙයි අපේ ලකුණු ටික උඩට යන්න ඕනේ ඒක ඔයාලට හදා ගන්න පුළුවන් ඔයාලා හරියට මේක එක කරනවා ෆුල් ඩේ ෆ්‍රී දවසක් නම් ඔයාලට පුළුවන් උදේ කරන්න මේ සෙකන්ඩ් පේපර් එක මොකද රැ වෙනකන් ලියන්න කම්මැලි වෙනවා එතකොට MCQ එක රැට කරන්න පුළුවන් එතකොට දවසේ එක පේපර් එකක් ඕන සම්පූර්ණ පැය ගානක් ලියලා ඉවර වෙනවා ඒ විදිහට කරන්න ඔයාලා මුලින්ම ඔයාලගේ ඔළුවෙන් හරි නැකනම් කොලේක ලියලා හරි පොඩි ප්ලෑන් එකක් හදාගන්න. මොකද අපිට මේකපාර ප්ලෑන් එකක් ගහන්න බෑ නේද? පොඩ්ඩක් බලන්න මේක මම මේ ටයිම් එක මේක දාන්න පුළුවන් නේද? තමන් වෙනුවෙන් වෙලාවක් තියාගෙන කන්න බොන්න කරන්නත් ඕනේනේ. ඒවා තියලා බලන්න. මේක කරලා මම මේක මේ වෙලාවට ඉවර කරලා මම ඊළඟට පක්කල මේක පාඩම් කරන්න තව ටික වෙලාවක් ඉඳලා කරන්න පුළුවන් විදිහට. පොඩි ස්කෙච් එකක් ඔයාලා ඇඳ ගන්න. එතකොට ඔයාලට පුළුවන් වෙනවා ගානට දවස මැනේජ් කරගෙන කිසිම විනාඩියක්වත් අපතේ යන්නේ නැති විදිහට වෙලාව පාවිච්චි කරන්න.